ඉතින් අද කාලේ ගොඩක් අය දින ප්‍රශ්නයක් තමයි වාහන සිහිනයක් සැබෑ කරගන්නේ කොහොමද කියන එක. අද කාලේ ආර්ථික මට්ටමත් එක්ක වාහනයක් එෆෝඩ් කරනවා කියලා කියන්නේ ලොකු කොස්ට් එකක් දීලා කරන්න ඕන දෙයක්. ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් දීලා කරන්න ඕන දෙයක්. ඉතින් ඒකට ලොකු සොලියුෂන් එකක් විදිහට දැන් මිල්ටන් ඊටෙක් ආයතනය විසින් ලංකාවට හඳුන්වා දෙන Onry Boma EV300 vehicle එක අද අපි රිවිව් කරන්න යන්නේ. ඉතින් මේකේ වැඩි විස්තර රැඳිලා ඉන්න බලන්න. ඉතින් මේ වාහන අපි ඩිසයින් එක ගැන කතා කරොත් ඔයාලට පේනවා ඇති මේකේ තියෙන ඉස්සරහා තියෙන ෆ්‍රන්ට් එක. මේකේ තියෙන ප්‍රීමියම් and එලිගන්ට් ෆ්‍රන්ට් එකක්. ඔයාලට පේනවා ඇති මේකේ ෂයින් වෙනවා. හරිම ලස්සන ලුක් එකක් දෙනවා මේ ප්‍රයිස් පොයින්ට් එකට. ඒතර මෙතනට ආවොත් මෙතන අපිට හෙඩ් ලයිට් එක බලා ගන්න පුළුවන්. මෙතන DRL ලයිට්ස් බලා ගන්නත් පුළුවන්. මෙතන සිග්නල් ලයිට් තියෙනවා. සහ ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන සයිඩ් මිරර්ස් වලත් ඔයාලට සිග්නල් ලයිට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ පැත්තට ආවොත් අපේ Onry Boma EV300 එකේ එන වීල් එක, ෆ්‍රන්ට් වීල් එක. මේකේ එන්නේ ඇලෝ වීල් සිස්ටම් එකක් තමයි එන්නේ. සහ මේකට ABS බ්‍රේක් සිස්ටම් එකකුත් ඉන්ක්ලූඩ් වෙනවා. ඊට පස්සේ පිටිපස්සෙත් ඒ විදිහ හා සමානමයි ඉස්සරහා සමානව මෙතන ABS සිස්ටම් එකක් කිව්වා වගේම එන්නේ ඇලෝ වීල් සිස්ටම් එකක් එනවා වීල් එකට. ඊට පස්සේ මේ ඩෝ හැන්ඩල් එක. ඩෝ හැන්ඩල් එක ගත්තොත් ගොඩක්ම ප්‍රීමියම් ලුක් එකක් තමයි තියෙන්නේ. ගොඩාරියක් අර තද කරලා අරින්න එහෙම ඕනේ නැහැ. වහද්දි උනත් ගොඩක් ප්‍රීමියම් සවුන්ඩ් එකක් තමයි එන්නේ. මේ ඩෝ එකෙත් මේ ඒ සේම් ඇරියම් උනත් ගොඩාරියක් ලොකු ඒරියා එකක් අපිට වයිඩ්ලි ඕපන් වෙනවා. 1.6 meters සහ මේකේ length එක ගත්තොත් 3.5 meters length එකක් තියෙනවා. මේකේ ground clearance එක ගත්තොත් අපිට 160 millimeter ground clearance එක. ඒක සාමාන්‍යයෙන් හොඳ ground clearance එකක් අපිට බලා ගන්න පුළුවන්. වලවල් වල දැම්මත් සාමාන්‍ය ලංකාවේ පාරවල එක්සින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ වාහනේ. ඉතින් මේකේ පිටිපස්සට ආවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන brake lights තියෙනවා, signal lights තියෙනවා. මේ වගේ additional brake light system එකකුත් මෙතන තියෙනවා. සහ මෙතන ලෝගෝ එක and මෙතන Onry කියලා ගහලා තියෙනවා and මෙතන Boma අපේ Boma කියන EV කාණ්ඩයට අයත් නම ගහලා තියෙනවා. සහ අපිට මෙතන නම්බර් ප්ලේට් එක බලා ගන්න පුළුවන්. රිවර්ස් කැමරා තියෙනවා and මෙතන පාකින් සෙන්සර්ස් දෙකකුත් තියෙනවා. අපි බූට් ඒරියා එක බලමු කොහොමද මේකේ බූට් ඒරියා එක තියෙන්නේ කියලා. ඉතින් මේ බූට් ඒරියා එකේ ලොකු මේ වගේ උස්සට මෑරෙනා බූට් එක සහ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන සාමාන්‍ය සිටි කමියුනිකේට් වාහනයක් විදිහට හොඳ ඒරියා එකක් බලා ගන්න පුළුවන්. සාමාන්‍ය සූට්කේස් එකක් එහෙම නැත්නම් වගේ බෑග් එකක් මොන හරි පොඩි දේවල් ටිකක් ඔයාලට මෙතන දාගෙන යන්න පුළුවන්. සහ මේ වගේ charge එකක් තියෙනවා. charge එක අපි විස්තරාත්මකව කතා කරමු. ලොකු දේවල් ටිකක් තියෙනවා මේකේ බැටරි එක සහ ගොඩක් සම්බන්ධ දේවල් කතා කරමු. දැන් මේක බලමු බොනට් එක ඕපන් කරලා මේකේ තියෙන එන්ජින් එකද මොකක්ද කියලා. මේක fully electric car එකක්. මේකත් තමයි තියෙනවට පෙන්න පුළුවන් මෙතනින් මේ විදිහට මේවා කරගන්න. ඉතින් බලන්න පුළුවන් මේක හරි සිම්පල්. ගොඩාරියක් අර කොම්ප්ලිකේටඩ් නෑ. මේක සර්විස් කරන්න හරිම අඩු වියදමකින් ඔයාලට කරගන්න පුළුවන්. මේකේ නම් සර්විස් සහ රිපෙයාර් බොහෝමයක්ම අඩුයි. ඒ කියන්නේ බිඳුවක් තරමටම වෙනවා. මොකද මේකේ තියෙන මදර් කම්පැනිෙන් අපිට ගැරන්ටි කරලා තියෙනවා අඩුම කිලෝමීටර් 10000 20000 වගේ වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට සර්විස් කරන්න නැතුව වාහනේ රන් කරන්න පුළුවන් කියලා. ඉතින් මේ විදිහට තමයි මේක ඇතුළේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේකේ වැදගත්ම දේ මේක තමයි charging point. ඔයාලට charging point එක බලා ගන්න හම්බෙන්නේ දෙපැත්තේ නේ මේක ඉස්සරහයි. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට ඒක ඕපන් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. මෙන්න මේ විදිහට ඔයාලට මේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක සිම්පල්. ආයෙත් මේක දාලා මේ විදිහට වහගන්න විතරයි තියෙන්නේ. ඉතින් අපි මෙච්චරලා ඔයගොල්ලෝ බලාගෙන හිටපු ඉන්ටීරියර් ඩිසයින් එක කොහොමද කියලා බලමු මේ Onry Boma EV300 එක. පියන් එන්න. මේ vehicle එකට නැගගම මට දැක්කෙන ගොඩක්ම highlight වෙන දේ තමයි මේකේ තියෙන steering wheel එක. steering wheel එකේ ගොඩක් ගත්තොත් මේක හොඳට නිට් වෙලා ඔයාලට පේනවා ඇති like හරිම හොඳ finishing එකක් තියෙනවා මේ steering wheel එකේ. සහ මේක rubber සහ leather කියන එක mix වෙලා හැදුණු එකක් කියලා තමයි හිතෙන්නේ. සහ මේක ගත්තොත් මෙතන control panel එක තියෙනවා. ඒකේ volume up and down කරන්න පුළුවන්. මේ වගේ buttons වල move වෙන්න, call answer කරන්න, call decline කරන්න, මොනවා music එක කරන්න, ඒක postpone කරන්න, නම් කරන්න ඔක්කොම දේවල් ටික මෙතනින් කරගන්න පුළුවන්. මෙන්න මේ අපි door එක ගත්තොත් මේ door handle එක බලන්න හරිම elegant look එකක් තමයි ඒකේ ඉන්නේ. කියන්නේ අර අමුතුම premium look එකක් ගොඩාරියක් කියන්නේ මේ mother company එක මේකට ගොඩාරියක් මාර budget vehicle එකකට වඩා මේක premium look එකක් affordable price එකකට දෙන්න try කරලා තියෙනවා කියලා අපිට බලන්න පුළුවන් මේ handle door lock වලින්. මෙතන ගත්තොත් අපිට මේ auto mirrors තියෙනවා and මේක ආමත් උඩට උස්සද්දි නම් මෙහෙම hold කරගෙන ඉන්න ඕනේ. මේකේ door unlock කරගන්න button පුළුවන් අපිට මේක auto lock කරන්න නැහැ. සහ මේකේ mirrors ගත්තොත් මේ දෙපැත්තේ තියෙන මෙතනින් දාලා අපිට ඔටෝම මේ buttons වලින් adjust කරගන්න පුළුවන්. දෙපැත්තම එහෙමයි. ඉතින් මෙතනින් ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් මේ පැත්ත තමයි මේකේ signal light සහ lights ටික බලා ගන්න පුළුවන්. සාමාන්‍ය ශ්‍රී ලංකාවේ ගොඩාරියක් වහන වල තියෙන දකුණු පැත්ත. හැබැයි මේකේ තියෙන වම් පැත්තේ මේ විදිහට වම් පැත්තට සහ දකුණු පැත්තට දාන්න පුළුවන්. සහ මේක මේ විදිහට shutters ටික මේවා කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ ඩිස්ප්ලේ එකෙන් අපිට ස්ක්‍රීන් බිල් එක ගන්න ඩිස්ප්ලේ අපිට බලා ගන්න පුළුවන්. මේ වගේ දොරවල් කීයක් ඇරලා තියෙනවද? දැන් මේකේ ඩිකි එකයි ඔක්කොම ටික ඇරලා තියෙන්නේ.
සහ මෙතනින් යන්න පුළුවන් මෙතන කොච්චර වෝල්ටේජ් එකක් ගන්නවද ඊට පස්සේ මෙතනින් හම්බෙන අපිට D එකට දාගන්න අපේ G එකට මේ වගේ D එකට රිවර්ස් එකට ඒ වගේ දාගන්න පුළුවන් සහ මෙතනින් ස්පීඩ් එක සහ මෙතනින් කොච්චර මේකක් ගන්නවද රේට් එක ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් කොච්චර කරන්ට් එකක් ගන්නවද කියලා සහ අපිට බලා ගන්න පුළුවන් මෙතනින් තව කොච්චර දුරක් වාට යන්න පුළුවන් දැන් මේක නම් 255ක් තව යන්න පුළුවන් සහ මෙතන අපිට බලා ගන්න පුළුවන් charging කොච්චරක් තියෙනවද 285යි තියෙන්නේ සහ audio එකේ කියන්නේ දැන් මේ වාහනේ නම් කිලෝමීටර් 2000ක් විතර ගිහිල්ලා තියෙනවා සෝ අද දවසේ ගිය ප්‍රමාණය ඒ වගේ ඔක්කොම ටික වාට බලා ගන්න පුළුවන් සහ මේකේ eco සහ normal mode කියලා දෙකක් තියෙනවා මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ normal කියලා වැටලා තියෙන normal සහ eco mode එකට දැම්මම ගොඩක්ම efficient විදිහට තමයි වාහනේ use වෙන්නේ ඒකෙන් ඔයාලට තව ලොකු දුරක් යන්න පුළුවන් normal mode එකට වඩා. ඉතින් මෙතන ගත්ත අපිට display එක බලා ගන්න පුළුවන් මේකේ ලොකු touch display එකක් තමයි එන්නේ. ඉතින් මේ විදිහට smoothly work කරනවා ඔයාලට බලා ගන්න පුළුවන්. සහ මේකේ ගොඩාක් features තියෙනවා. සහ මේ වගේ AC panels AC control කරන්න ඔයාලට වෙනදී මේක හොඳ AC condition එකක් තියෙනවා. මොකද ගොඩාක් මේක ඉක්මනට මේක ඇතුලේ තියෙන ටික මාර ඉක්මනට cool කරනවා මේ AC එක. සාමෙතන AC panels එකක් තියෙනවා. මේ විදිහට ගත්තොත් අපි interior එක ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ අර beige and light blue කියන හොඳ combination එකක් තමයි ගෙල තියෙන. හරිම ලස්සනයි. ඇත්තටම හරිම calm interior එකක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් ගත්තොත් මෙතන ඔයාලට බලන්න පුළුවන් මෙතන touch display එකක් තියෙනවා. මේක හරිම smooth. ඔයාලට බලා ගන්න පුළුවන්. හරිම smooth එකට වැඩ කරනවා. සහ මේකේ AC controls බලා ගන්න පුළුවන්. AC panels දෙක බලා ගන්න පුළුවන්. මෙතන bottle holder එකක් බලා ගන්න පුළුවන්. සහ මෙතන USB පොයින්ට් එකක් බලා ගන්න පුළුවන් කේබල් එක ඇටච් කරගන්න. සහ මේක hazard light ගහන්න දාන්න අපිට ඔප්ෂන් එක තියෙනවා. මේ gear box එක ගත්තොත් අපිට බලා ගන්න හරි simple gear box එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ ගොඩාරියක් complicated නෑ. ඉතින් මේ වගේ ඔයාලට brake එක පාගලා reverse එකට දැම්මම reverse එකට වැටෙනවා and neutral again and D කියන මේක දැම්මට පස්සේ ඔයාලට ගොඩාරියක් ලේසියෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. කාන්තා පාර්ශ්වයට හරිම ලේසියෙන් එයාලගේ වැඩ කරගන්න සහ පිරිමි පාර්ශ්වයටත් ඒගොල්ලෝන්ගේ city drive එකට මාර ලේසි මේ වැඩේ. මෙතනින් hazard lights තියෙනවා. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් hand brake එක. ඉතින් මේ interior එක ගත්තොත් ඔයාලට තව බලා ගන්න පුළුවන් මෙතන air bag කියනවා. මෙතනත් air bag එකක් කියනවා. සහ මෙතනින් ගත්තොත් අපිට මේක මෙන්න මේ විදියට glove box එක බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් හොඳ ඉඩක් තියෙනවා මේ price point එකට. සහ මෙතනින් bottle holders බලා ගන්න පුළුවන්. මේ පැත්ත ගත්තොත් power windows බලා ගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි ඉස්සරහා අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ වාහනේ mainlyම සහ speaker දෙකක් තියෙනවා. ඒ කියනවනේ මේ දෙකට ස්පීකර්ස් දෙකක් තියෙනවා හොඳ quality sound තියෙන ස්පීකර්ස් දෙකක් තියෙනවා. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ආගේ mirror එක තියෙනවා. මේක අර normal mirror එකක් නෙවෙයි මේක wide mirror එක. කියන්නේ ඔයාලට මේ හැම එක්කෙනාම වගේ මූණ වල ටික බලා ගන්න පුළුවන් මේ wide mirror එකකින්. සහ මෙතනින් ඔයාලට reading lights බලා ගන්න පුළුවන් මේ විදියට. අරම ලීසියෙන් reading lights ලැබෙනවා ඔයාලට. සහ මෙන්න මේක ගත්තොත් ඔයාලට පුළුවන් මෙතන ආගේ ඔක්කොම documents ඒ ටික දාගන්න. ඒ ටික ප්‍රශ්න නැතුව. සහ මේ පැත්තට ආවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන mirror එකක් තියෙනවා. සහ හොඳ quality එකක් තියෙනවා මේ හැම එකකම බැලුවට අල්ල බැලුවොත් එමේ interior එක වල ඇවිල්ලා බලලා බලුවා ගොඩක් හොඳ quality එකක් තියෙනවා. සහ මෙන්න මෙතන hand grip එකක් තියෙනවා හොඳ quality. ඒ විදිහට බලා ගන්න පුළුවන් seat belt ඒ ටික include වෙනවා. ඉතින් පිටිපස්සට ගිහලා බලමු අපි තව මොනවද මේකේ legs room space එක කොහොමද තියෙන්නේ කියලා. මොකද ඉස්සරහා ගත්තොත් ඔයාලට පේනවා ඇති ඉස්සරහා හොඳ leg room space එකක් තියෙනවා. දැන් මම ඇවිල්ලා මගේ උස ඇවිල්ලා 5.8යි. ඉතින් මං වගේ මිනිස්සෙක්ට සාමාන්‍යයෙන් මේක ඕනකටත් වඩා ඉඩ තියෙනවා. ඉතින් අපි බලමු දැන් පිටිපස්සට ගිහිල්ලා මොන වගේ ඒරියා එකක්ද තියෙන්නේ සහ කොහොමද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ ගත්තොත් මේ වගේ door handle එක තියෙනවා ප්‍රීමියම් quality එකෙන් ඔයාලට පේනවා ඇති. සහ මෙන්න මේ විදිහට ප්ලාස්ටික් layer එකක් ගිහිල්ලා තියෙන මෙන්න මේ වගේ නේද මේක fiber. ඉතින් මේකේ auto mirrors උත් තියෙනවා පිටිපස්සට. මෙන්න මේ විදිහට එකපාරක් මේවා කරාම ඒක auto මේ වෙනවා. and අපිට අමත් කරගන්න පුළුවන්. මම ඇවිල්ලා 5.8ක උස තියෙන මිනිස්සෙක්. එතකොට ඉතින් මට සාමාන්‍යයෙන් ඇත්තටම ඕනට වඩා මේ හෙඩ් ස්පේස් එක තියෙනවා. ඉතින් තව ඔයාලට බලා ගන්න පුළුවන් මේ පිටිපස්සේ ස්පේස් එක ගොඩාරියක් තියෙනවා සහ මේ quality මේ අනිකර leather seats තමයි තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ head rest එක උනත් හරිම comfortable. මේ විදිහට උස්පහත් කරගන්න පුළුවන් comfortably ride එකක් යන්න පුළුවන්. මේක බය නැතුව 3 දෙනෙක්ට හොඳ space එකක් තියෙනවා. සහ මෙතන තව speakers දෙකක් එනවා ඉස්සරහා සහ පිටිපස්සට. සහ මේ වගේ අපිට හොඳට අල්ල ගන්න පුළුවන් හොඳ grip එකකුත් එනවා. මෙතනින් හොඳ අපිට මේ වගේ carpets ටිකක් එනවා. and මෙතන තව holder එකක් තියෙනවා. ඉතින් මේක දැන් මේක ගත්තොත් මේක පිටිපස්සටම අරගෙන තියෙන්නේ මේ sheets ටික. ඒ ලොකු space එකක් අපිට බලා ගන්න පුළුවන්. සහ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ sheet belt පවා ඔක්කොම ටික අපිට මේවා කර ගන්න පුළුවන්. මේක තාම packing කරලා නැහැ. හින්දා මේක දාන්න බෑ.
මේ වගේ ෂීට් බෙල්ට් උනත් ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. මේ වාහනේ මනත් Honda Boma EV300 වාහනේ ඔයාලට කිලෝවොට් 29ක ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි එකක් බලා ගන්න පුළුවන්. සහ ඒකට අවුරුදු 6ක වොරන්ටි පීරියඩ් එකක් දෙනවා අපේ මිල්ටන් ඊටෙක් ආයතනයේ විසින්. මේකේ මෝටර් එක ගැන කතා කරොත් මේක කිලෝවොට් 35ක මෝටර් එකක් තමයි එන්නේ. ඔයාලට මේ මෝටර් එකෙන් 110ක টপ ස්පීඩ් එකක් ගන්න පුළුවන් මේ වෙහිකල් එකේ කිසිම ප්‍රශ්නයක් නැතුව. සහ මේකට අපි මිල්ටන් ඊටෙක් ආයතනයේ විසින් අවුරුදු 3ක වගකීමක් දෙනවා මෝටර් එකට. සහ ඇඩිෂනලි මේකේ ඉලෙක්ට්‍රික් සිස්ටම් එකට ඇඩිෂනල් 1 year වොරන්ටි එකකුත් අපි ලබා දෙනවා අපේ මිල්ටන් ඊටෙක් ආයතනයේ විසින්. ඉතින් අපි ගොඩාරියක් දිනට දින ප්‍රශ්නය තමයි EV vehicle. එහෙම නැත්නම් fully electric vehicle එකකට ඇති දින ප්‍රශ්න තමයි බැටරි එක කාලයක් ගියාම ඩ්‍රේන් වෙලා ප්‍රශ්නයක් කරලා ලක්ෂ 30 40ක ඩැමේජ් රිපෙයාර් එකක් කරන්න වෙයිද කියන එක. Honda Boma EV300 එකේ ඒ ප්‍රශ්නේ නැහැ. මොකද මේකට fast charging කියන ටෙක්නොලොජි එක ඇත්තටම දීලා නැහැ. ඒ කියනවා නම් මොකද මේ ගොඩම සිටි කමියුනිකේට් වාහනයක්. ඔයාලට මේ කිලෝමීටර් 300ක් යන්න පුළුවන් වාහනයක් ඔයා දන්නවා. සාමාන්‍ය සිටි කමියුනිකේට් කියන්නේ දවස් 2-3ක් වගේ කිලෝමීටර් 300ක් වට යන්න පුළුවන් සිටි එකේ drive කරනවා නම්. සහ මේක charging time එක ගත්තොත් ඔයාට 20 to 80% වෙනකන් charge කරන්න යන්නේ less than 6 hours. ඒ කියන්නේ පැය 6කට අඩු කාලයක් තමයි 20 ඉඳලා 80 වෙනකන් යන්නේ. ඉතින් මේ vehicle එකේ අපි almost හැමදේම අපි කතා කරා මේ vehicle එකේ. ඔයාටත් මේකේ වැඩි විස්තර දැනගන්න ඕන නම් මේ වාහනේ ගන්න ඕන නම් ඇවිල්ලා බලලා ඔක්කොම දේවල් කරන්න ඕන නම් මේ WhatsApp numbers වලට ඔයාව contact කරගන්න පුළුවන්. ඔයා ගිහිල්ලා message එකක් හරි call එකක් හරි ගන්න. ඉතින් එහෙනම් මේ වගේ videos තව ඕනේ නම් සහ මේ කාර් එක ගැන වැඩි විස්තර දැනගන්න ඕන details කියලා comment කරන්න.